පොඩියට අපි ආරාධනය කරනවා ප්‍රධාන ආචාර්යවරියක් විදිහට ඒ ඉංග්‍රීසි වෙන පාසලේ කටයුතු කරන ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රඥාන්ත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහසම්බන්ධ කරන සුදානි කඩුමුදුල මාත්‍රික අපි ආරාධනය කරනවා. දැන් සුසපාවේ ප්‍රතිදේශනය පාපතේ. When it comes to Angel Wings International Kids School, it is one of the most reputed institutes here in Kurunagala. So, first of all, like when Ms. Anuradha wanted me to come here and do a session, I was excited. I wanted to come and I wanted to learn. I'm not able to Kurunagala and I can put it up away. हमारा किधर आना हाईवे पे आवा नमूद मतलब बैंक या तो बैंक से जिधर इसके लिए क्या नहीं क्वालिटी करने का तो मारना उधर है हाई में खाना वाला है हाई में लेकर के इस किनारे में भी इधर खाता करके भी इधर महीना है हमारे में किधर आना है इधर मम्मूरा एक्साइट वाले करना एंजल विंग्स इंटरनेशनल किड्स स्कूल लेगा देखकर I did tonight. She wanted me to talk about the importance of learning English. English ඉගෙන ගන්න එකේ වැදගත්කම කතා කරන්න ඕනේ විශේෂයෙන් ගොඩක් දේවල් කිව්වා ගොඩක් වටින කරුණු. ඒකට පුංචි දෙයක් විතරයි මම දෙක කරන්න තියෙන්නේ. මුලින්ම මම හිතනවා දෙන්නේ තමයි සිංහල කියලා. සිංහල නෑ. ඒකට මම හිතනවා අපි අපේ කරන්න හොඳ නැහැ. සිංහල භාෂාව කියන වැදගත්කම. මොකද ඉංග්‍රීසි කියන්නේ අපි හිතනවා මහා මාළු භාෂාවක් කියලා. ඉංග්‍රීසි කියන්නේ මාළම දේශ භාෂාවක්. හරියට හදාගත්තොත් ඒක හදාගන්න අපිට කරන්න එපා පොඩි කාලේ ඉඳලා ඒක තමයි අපේ වටිනාකම මේක අපේ වැරදි එක ඒක තමයි ප්‍රධාන දේ ඒකත් එක්ක අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ මම හිතනවා අපේ වාසිය විතරයි ඒක අපි හැමදාම හිතන්නේ සිංහල භාෂාවේ අපිට කියක් තියෙනවා කියලා හොයන්න වෙනවා මෙතන කාලෙක කියන්න පුළුවන් සිංහල භාෂාවේ අපිට කියක් තියෙනවා කියලා සිංහල භාෂාවේ කීයද ඉංග්‍රීසි භාෂාවේ අපි කියන්නේ අයත් ඔක්කොම කියනවා කියලා සිංහල භාෂාවේ අකුරු ටික මතක නැහැ. ඒක හද පොඩ්ඩක් අපි කියමුද? මතකද සිංහල භාෂාවේ අකුරු 60. දන්නවද? දැන් අපි සිංහල හැදෙන්න ලැජ්ජ වෙන්න ඕනේ. සිංහල භාෂාවේ අකුරු 60 දන්නේ නැහැ කියලා කියන්නේ. අයියෝ. කියමු. ආ ඈ ඊ ඌ ඉරු 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 ඒ අයි ඕ ආ ආ Kacada tapa, kaca, the tapa. Gajada tapa, kaca, the tapa. Nyanya, nama, gajada tapa, yagada, shasha, sahalaka. Ini oleh tiga dah yang oleh ni aneh kan? Lama itu api gandan ni kali usaha juga ada apa ni kian ke derma. Mana danama, akaka, kusalada. Knowledge, skills and attitude. ඒකකට ඉස්සර ඔය කිව්වේ knowledge skills and attitudes කියලා. ඒ කියන්නේ දැනුම තමයි ප්‍රධානම දේ. ළමයින්ට දැනුම දෙන්න ඕනේ, උගන්වන්න ඕනේ මේ කාර්යක මොකීද කියනවා. දෙවෙනියට හැකියාව දැනනවා. තුන්වෙනියට තමයි ආකාර දැනන්නේ. දැන් සර් කතා කරා. දැන් පළවෙනි එක මොකද්ද? ආකාර. ළමයින්ට හොඳ ආකාර විතරයි තියෙන්න ඕනේ පළවෙනියටම. දෙවෙනියට තමයි හැකියාව ගන්න. දැනුම එන්නේ අන්තිමට. දැනුම ටික ටික කරන්න පුළුවන් දෙයක් නැහැ. විශේෂයෙන්ම කියනවා ළමයින්ගේ good attitudes. හොඳ ආකාර තමයි තියෙනවා. නැත්නම් ඔයාලා මෙතන මැරීගෙන ළමයි හදනවා. ඔයාලා වැස්සට ගිහිල්ලා දාන්නේ නිවාසයකට. වැඩි හිටියේ කවදාද දුන්නා හෙල්මට් එකේ ගහලා මාරලා තමයි හැදෙන්නේ. එහෙම සිද්ධ වෙලා නැත්නම් නේද මතකයි ගියාම වෙලා. අන්න ඒක තමයි කියන්නේ ළමයින්ගේ බැලේ සුගන්නන්න හොඳ ළමෙක් වෙන උදාහරණ බුදු පියාණන් වහන්සේ කිව්වා වගේ තමන්ට වෙනවට අකමැති දේවල් අනිත් අයට කරන්න එපා කියලා ළමයින්ට ආදරෙන් උදාහරණ සහ අම්මලා තාත්තලා ගෙදර හැසිරෙන විදිහත් ගොඩාක් වටිනවා. ගොල්ලෝ සම්ම වෙනවද දැනගන්නවද නැත්නම් ආදරෙන් කතා කරනවද? ඔයා වයිට් ආදරෙන් කතා කරොත් තමයි වාගේ පුතා එයාට වයිට් කවදා හරි ආදරෙන් කතා කරන්නේ. වා හොඳ චරිතයක් වුණා තමයි දුවත් හොඳ චරිතයක් වෙන්නේ. හැම වෙලාවෙම ළමයින්ට ආදරෙන් ඉන්න හොඳ දේවල් උදා ගන්න. ඊට පස්සේ ඔන්න ඉංග්‍රීසි වල වැදගත්කම දෙයක් අහලා. ඉංග්‍රීසි අකුරු 26ක් ඔක්කොම කියන්න පුළුවන් නේ. ABC ඉඳලා ඉස්සරහට අන්න ගන්න කොතනද කියලා අපි හිතන්න ඕනේ. සිංහල වගේ ලස්සන භාෂාවක්